අද දවසේදී අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අග්නිදිග විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයත් එක්ක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සම්බන්ධ වෙනවා. මේකට හේතු වෙන ප්‍රධානතම කාරණය තමයි අපි දන්නවා පහුගිය කාලයක් තිස්සේම කළමනාකරණ පීඨය සතුව බරපතල අධ්‍යයන සුබසාධන ගැටලු නිර්මාණය වෙලා තිබ්බා. මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කරා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කරා. මේවා දැනුවත් කිරීමෙන් පසුව මොවුන් අපිට පවසන්නේ ඊටාම කඩිනමින් මේවට විසඳුම් ලබා දෙනවා කියලා. නමුත් තවමත් මේවා කතාබහට පමණක් සීමා වෙමින් තියෙනවා. කල්මරමින් යන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. කළමනාකරණ පීඨය සතුව මේ වෙද්දී බරපතල ගැටලු විදියට තියෙනවා. එක පැත්තකින් දෙවන අධීර අවශ්‍ය වෙලා තියෙනවා. කළමනාකරණ පීඨය සතුව පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් අධ්‍යයන පහසුකම් ලබා දෙන්න හරියම පීඨ සංකීර්ණ දේශනශාලා අදාළ තත්ත්වයන් පරිගණක විද්‍යාගාර නැහැ. ඒ නිසා මේකට කඩිනම් ගැටලුවක් මේකට විසඳුමක් ඕන. ඒ වගේම තමයි අනිත් ගැටලුව මේ විදිහේ දේශනශාලා ඒ වගේම නේවාසිකාගාර පහසුකම් විශ්වවිද්‍යාලය සතුව නොමැතිවීම නිසා කළමනාකරණ පීඨයේ වසර 4ෙම සිසුන්ගෙන් අනිවාර්යයෙන්ම එක වසරක සිසුන් ප්‍රමාණයකට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න සිද්ධ වෙනවා මාර්ගගත ක්‍රමවේදය. ඒ නිසා විශ්වවිද්‍යාල ඇතුලේ භෞතිකව අධ්‍යයන කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන ශිෂ්‍යයන්ගේ කණ්ඩායමකට අනිවාර්යයෙන්ම අවුරුද්දක කාල සීමාවක් මාර්ගගත ක්‍රමයට අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් තියෙන බරපතල ප්‍රශ්නේ කළමනාකරණ පීඨයේ තියෙනවා කළමනාකරණ තොරතුරු තාක්ෂණ වේදිකය කියලා පාඨමාලාවක්. මේක විශේෂ වේදී උපාධි පාඨමාලාවක් විදිහට පත් කරනවා කියලා දැන් වසර 10කට වඩා වැඩි කාල සීමාවක් විශ්වවිද්‍යාල පරිපාලනය ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පොරොන්දු දීලා තියෙන්නේ. හැබැයි තව මේක සාමාන්‍ය වේදී උපාධි පාඨමාලාවක් විදිහට විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අපි පහුගිය අවස්ථාවේ ඇවිල්ලා කතා කරද්දිත් විශ්වවිද්‍යාලය තුලින් මේ ක්‍රියාවලින් සිද්ධ වෙනවා ඒකට යම් බලපෑමක් කරනවා කියලා කිව්වා. නමුත් තවම මේ සම්බන්ධව කිසිදු අපිට සාධනීය පියවරක් අරගෙන තියෙනවා බලා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි නැවත වටේකින් අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇවිල්ලා මේ ගැටලු සම්බන්ධව අවධාරණය කරන්නේ. ඒ වගේම තමයි මේ වගේ තියෙන තත්ත්වය දැන් විශ්වවිද්‍යාල වලට අත්තඩු දෙනවා කියලා, ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය වර්ධනය කරනවා කියලා, මේ වගේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවක් ඇති කරනවා කියලා තමයි මේ ආණ්ඩුව වහසිබස් දොඩවන්නේ. හැබැයි ඒවට හරියන මානව සම්පති නිර්මාණය කරන්න ඒවට අදාළව තියෙන විශ්වවිද්‍යාලවල පාඨමාලා ගුණාත්මක වර්ධනය කරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවධාරණය කරලා කියනවා විශ්වවිද්‍යාල පරිපාලනයටත් අවධාරණය කරලා කියනවා මේ ගැටලු වහාම විසඳන්න ඒ වෙනුවෙන් වෙච්ච බලපෑමක් ඉදිරිපත් කරන් තමයි අද දවසේ මේ විදිහට සම්බන්ධ වෙන්නේ. වයඹ පළාතේ විභාග පැවැත්වුණා. හැබැයි විභාග අතරතුර දැන් විභාග කටයුතු අතරමඟ නතර කරලා දාලා තිනවා. විෂයයන් 6කට අදාළ විභාග කටයුතු පැවැත්වුණා. අනෙකුත් විෂයන් 4කට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කළා නැහැ කියලා තමයි විභාගේ නවත්තලා තියෙන්නේ. ඉතින් මේකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ආණ්ඩුව අඩුම තරමේ විභාග ප්‍රශ්න පත්‍ර ටිකවත් එක දිගට තියලා ඉවර කරන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. මේකෙන් අපිට කියව ගන්න තියෙන්නේ ආණ්ඩුවේ පැහැදිලිවම තියෙන නොහැකියාව. ඒ වගේම තමයි මෙන්න මේ වගේ දැන් අධ්‍යාපනය සම්බන්ධව අධ්‍යාපනයේ යම් ගුණාත්මක වෙනසක් ඇති කරනවා කියලා මේ ආණ්ඩුව බලයට ආවේ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ යන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කරන්න. මේ යන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කරන්න නෙමෙයි. එක පැත්තකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ලංකාවේ තියෙන පාසල් පද්ධතිය වහලා දානවා. දැන් ඒ අතරේ මේ තියෙන පාසල් ටිකේවත් ඉගෙන ගන්න ළමයි ටිකටවත් හරියට විභාගයක්වත් පවත්වන්න බැරි තත්ත්වයක් මේ ආණ්ඩුවට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුව ජනතාව ඉදිරියේ හාස්‍යයට ලක් වෙනවා. ඒ නිසා වහාම මේ ගැටලු වලට අවධානය යොමු කරලා විසඳුම් ලබා දිය යුතු තියෙනවා.